එතකොට මේ ඒක ප්‍රොනවුන්ස් කරන අපි tribe කියලා. trib නෙමෙයි tribe. හරි. කවුරු කෙනෙක් අහනවා tribද කියලා. ඒක tribe. tribe. එතකොට අපි කියනවා tribal village කියලා කියන්නේ ගෝත්‍රික ගම්මාන වලට. tribal village කියලා කියන්නේ ගෝත්‍රික ගම්මාන. tribe කියන්නේ ගෝත්‍රය. tribe කියන්නේ ගෝත්‍රය. එතකොට පුතා මේ ගෝත්‍රය tribe නම් ගෝත්‍රිකයාට මොකද්ද කියන්නේ? ගෝත්‍රිකයා. ගෝත්‍රිකයට අපි කියන්නේ tribesman. tribesman. right? tribesman තමයි ගෝත්‍රිකයා. එතකොට tribe කියලා කියන්නේ ගෝත්‍රය. tribe කියන්නේ ගෝත්‍රය. එතකොට tribal village තමයි අපිට හම්බුනේ ටැන්සානියා වල tribal village කියන වචනේ අපිට හම්බුනේ. tribal village කියලා කියන්නේ ගෝත්‍රික ගම්මාන. එතකොට මේක tribe වචනය trib නෙමෙයි tribe. tribe කියලා කියන්නේ ගෝත්‍රය. එතකොට ගෝත්‍රිකයට කියන අපි tribesman කියලා. right. එතකොට මේ වනචාරියට මොකක්ද කියන්නේ? දැන් මේ දවස්වල වනචාරියා සෑහෙන ගානේ වනචාරියා කියලා. අපි වනචාරියට කියන්න පුළුවන් savage කියලා. savage. ඇත්තටම මේ savage කියන වචනේ තේරුම වනචාරියා වෙන තව තේරුම් ගොඩක් ගන්න පුළුවන්. මුග්ධයා නැත්නම් ක්‍රූර පුද්ගලයා එහෙම නැත්නම් මිලේච්ඡයා. right. එහෙම නැත්නම් තිරිසනා වගේ කියන්නත් පුළුවන් savage. right. එතකොට මේ වනචාරියා කියන අදහසත් savage වල තියෙනවා. වචනේ තමයි savage. right. එතකොට මට කියහම දැන් මේ ලංකාවේ ඉන්නෝනේ බං අපේ මේ ආදිවාසීන් වැඩි ජනතාවට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? right. වැඩි ජනතාවට මොකක්ද අපි කියන්නේ? මම මේ tribe කියන වචනේ අහුනත් එක right එයාලත් අපේ ලංකාවේ ඉන්න කට්ටියනේ. අපි එයාලට කියන්නේ අපි වැද්දා people තමයි right. වැද්දා people. right. වැඩි ජනතාව. මේ අපේ native ශ්‍රී ලංකන්ස්ලා කියන්නේ අපි එයාලට කියනවා මේ වැද්දා people කියලා right. දැන් අවුල් වගේනේ බඩ කියන්නේ.